ඊගාවට මෙයා කවුද? ඔව්. එයා තමයි සිග්නල් ජෙනරේටර් එක සංඥා ජනක. මේකෙන් පුළුවන් අපිට ෆෝමේෂන් තුනක ප්‍රධාන ෆෝමේෂන් තුනක් තියෙනවා අපේ වේව් ෆෝමේෂන්. සයින් වේව් එකයි ඊට පස්සේ ත්‍රිකෝණාකාර එකයි ස්ක්වයර් වේව් හතරස් තරංග. ඔන්න ඔය ආකාර තුනේ ඕනිම තරංගයක් හදුවා හැකි මේ. පැහැදිලිද? ගොඩාක් සර්කිට් වල එන්නේ මෙන්න මේ සයින් ආකාරය. මේ තියෙන පළවෙනි එක සයින් වේව් එක ඊට පස්සේ මේ ත්‍රිකෝණාකාර එක මේ හතරස්. හරි නේද? පව එකේ ඉඳලාම කියන්න. මෙතනින් මොකද පව එකත් හොයන්නේ. සමහර වෙලාවට ප්‍රැක්ටිකල් කරලා සර් මේ පවර් බටන් එක නෑ නෙමෙයි. අපි ඉස්කෝලේ කියන පවර් බටන් එක තිබ්බේ උඩින්. ඉතින් නෙමෙයි මේවා ඔක්කොගෙම එන්නේ මේ පැත්තෙන් උඩින් එන්නේ ඔසිලොස්කෝප් එකේ විතර. හරි නේද? ඒකෙන්ද හතර වටේ අත ගන්න එපා මේකෙන් පවර් එන්නේ මෙතන. මේ පවර් එක ඔබලා පළවෙනිම දේ තමයි අපි කරන්න ඕනේ මොකක්ද? වේව් ෆෝමේෂන් එක තෝරන්න. වේව් ෆෝමේෂන් එක තෝරාදී දැන් මේකේ නම් කියලා තියෙන මොන හැඩයේද? මේක හැඩයක් කියලා නේ. මේක හැඩයක් කියලා නැත්නම් අපි දාන්නේ කාටද? සයින් වේව් එක. විශේෂයෙන් හැඩයක් කියලා නැත්නම් දාන්නේ කාටද? සයින් වේව්. එහෙනම් එතකොට ඕගොල්ලෝ ගිය ගමන් බලන්න මේ ස්විච් එක කොහෙටද කරකවලා තියෙන්නේ. මේක කොහේ තිබ්බත් අර කියලා එන්න ඕනේ කොතනටද? මෙන්න මෙතන. සයින් එක. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? සංඛ්‍යාතයේ කිලෝහර්ට්ස් එක. මෙන්න මේ උඩ බටන් එක තමයි මොකද්ද? ෆ්‍රීකවන්සි රේන්ජ්. කිලෝහර්ට්ස් එක හදන්න අපි බලන්න ඕනේ කිලෝහර්ට්ස් එක තියෙන්නේ කොහෙද? මෙතන පටන් ගන්න හර්ට්ස් බිඳුවෙන්. 0.1. හරි නේද? ඉවර වෙන්නේ 100k. කිලෝහර්ට්ස් 100. එතකොට ඔය අතර බලන්න කිලෝහර්ට්ස් එක කියවෙන රේන්ජ් දෙකක් තියෙනවා. කවුද? 0.1k 1k තියෙනවා. ආයි 1k 10k. ඕකෙන් මොන රේන්ජ් එකද දාන්නේ? මට හදන්න ඕනේ කිලෝහර්ට්ස් එක. 0.1k 1k ඇතුළෙත් කිලෝහර්ට්ස් එක තියෙනවා. 1k 10k ඇතුළෙත් කිලෝහර්ට්ස් එක තියෙනවා. කොයිකද දාන්නේ? කොයිකද දාන්නේ? ඔන්න මම දානවා දැන් මේක කරකවන කොටත් බලන්න අපිට මේ මැද්දක ඉඳලා කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මොකද හේතුව මේක මල්ටි ත්‍රෝ ස්විච් එක. එතකොට එක පැත්තක අයින්ට ගේන 1k වලට කිට්ටුම් පැත්තේ කොනටම ගේන. දැන් මේ කොනේ තියෙන මේ 10k 100k. එකක් උඩට ගන්නවා 1k 10k. හරි නේද? 1k 10k 1k 10k දාලා 1k හදන්න ගියොත් වෙන වැඩේ බලන්න. ඔන්න බිඳුව වුණා. දැන් ඔය තියෙන්නේ බිඳුවටම කරකවලා. බිඳුවට කරකවලා තියෙද්දි පොයින්ට් 9ක් මෙහා පෙන්න. එතකොට එක හදන්න ඔන්න බලන්නකෝ. මම චූට්ටක් අරගෙන්නේ. ඒත් මොකද වුනේ? 1k 10k වල එක තියෙන්නේ මුල. එතකොට මට හිතේ හැටියට අත දිගහැරලා මේක කරකවන්න පුළුවන්. කරකවන්න බෑ. පැහැදිලිද? එහෙමනම් මම යන්න ඕනේ කොයිකද? හොඳම රේන්ජ්. 0.1k 1. දැන් බලන්න. දැන් මේ බිඳුවේ තියෙන පොයින්ට් එකයි පෙන්නන්නේ. මට හොඳට අත දිගහැරලා මෙයා කරකවන්න බෑයි. මේ එහෙනම් අන්නේ මෝඩ් එකට අන්නේ වගේ මෝඩ් එකකට දාගන්න. දාගෙන බොහොම ඉවසිල්ලෙන් මේක කරකවන සැනින් ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. හරි නේද? පොඩි ඩිලේ එකක් තියෙනවා. ඒතකොට අපි ටුට්ටා මෙහෙම කරකවලා බලන් ඉන්නවා.
මොනවද අඩුනේ? මොනවද අඩුනේ? ඩයර් අදලා දෙම්මඩ දෙන්න මේකට ඉතින් හරි බලන්න මේකේ මේ තුන්වෙනි දශම ස්ථානය ගැන හිතන්න එපා. තුන්වෙනි දශම ස්ථානය ගැන හිතන්න එපා. තුන්වෙනි දශම ස්ථානය ඉලක්කම තිබුණා කියලා ගැටලුවක් නැහැ. තුන්වෙනි දශම ස්ථානය ගැන 1000න් පහ. ඒතකොට ඒක ගැටලුවක් නැහැ. අපි ඇඩ්ජස්ට් කරගෙන තියෙන උන්න කිලෝහර්ට්ස් එක. හරි නේද? ඒතකොට කලේ මොකද්ද? මුලින්ම වේව් ෆෝමේෂන් එක තේරුවා. ඊට පස්සේ ෆ්‍රීකවන්සි රේන්ජ් එක දාගත්තා. ඊගාට මේ ෆ්‍රීකවන්සි කියන එකෙන් කරකවලා කිලෝහර්ට්ස් එක හැදුවා. දැන් කිලෝහර්ට්ස් එක හරි. හැබැයි තව පොඩි අඩුවක් තියෙනවා මොකක්ද? peak to peak volt එක කියන එක නේ. ඒක අපිට මෙතනින් හදන්න බෑ. මෙතනින් හදුවා කියලා අපිට පේන්නේ. ඒක හදන්න තියෙන අපිට මෙන්න මේ ඇම්ප්ලිටියුඩ් කියන එක. ඇම්ප්ලිටියුඩ් කියන්නේ විස්තාර. ඇම්ප්ලිටියුඩ් එක කරකවලා තමයි ওই වෝල්ට් එක හදන්නේ. මෙතන හැදුවට බලන්න මොකද වෙනසක් පේනවද? නෑනේ. ඔක පේන්නේ නැත්නම් ඇයි සිග්නල් එක කොහෙට හරි දීලා තමයි ඔක හදන්නේ. පැහැදිලිද? මේක ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවනම් අහන්නකෝ ඊට පස්සේ මම සිග්නල් එක දීලා පෙන්නන්නම්. දැන් ඕගොල්ලන්ට දෙනවා තනියෙන් සිග්නල් එකක් හදලා පෙන්නන්නේ. ඒකින්ද දැම්ම ගැටලුවක් තියෙනවා නම් අහන්න. නෑ ගැටලුවක්. අවුලක් නෑ.